ටිකක් වෙලා එළියට වෙලා හිටියා. ඕ මේ අඳුරන කවුරුත් නැතුව ඇති කියලා හිතුවේ. ඉතින් ඕලෙවිල්ල කියලා හිතුවේ නෑ මම. ඉතින් ආව හැමීට. ඕවනේ. මනමාලිව දැක්කද? මේකප් එක එච්චර හරි නෑ නේද? තලි ගාලා නෑ. කොහෙන් මේකප් කරාද දන්නේ නෑ. ඔව් ඔය 20000ට 30000ට තියෙන මේකප් ගෑවහම ඔහම තමයි වෙන්නේ. අඩුම තරමේ ලක්ෂ 5ක්වත් වෙන බියුටිෂියන් කෙනෙක් හොයාගන්න ඕනේ. නැත්තම් පේනවනේ. ලස්සනම දවස කාගෙනනේ. ඌවනේ. කනම් ඇත්ත තමයි. මේ බලන්නකො thank you card එකේ හැටි. ඌවනේ ෆොටෝග්‍රැෆර් හරි නෑ. ඒකයි නැත්තම් කොච්චර ලස්සනට හදන්න පුළුවන්ද? මං හිතන්නේ රුපියල් 60000ක් විතර 70000ක් විතර වෙන්න ඔය ෆොටෝග්‍රැෆර්. ඌ 20000ක් විතර වෙනවා ඇති බාගදානේ. නැත්තම් මේ වගේ මේ බලන්නකො මිනිස්සෙක් ගෙදරවත් ගෙනියන්න පුළුවන්ද මේවා? මාර කැතයි. ඔව් මේව නම් හරියන්නේ නැහැ. පවන් සලන්න හොඳයි ඉතින්. AC එකත් එච්චර නෑ මේ හෝල් එකේ. අඩුවටනේ ලෝ බජට්නේ ඊට වඩා හොඳයි ගෙදර කළා. ඔව් ඒක තමයි කියන්නේ ගෙදර කරා නම් ඊට වඩා හොඳට කරන්න තිබ්බා. අක්කේ කෑවද? ඔව් අපි නම් කෑවා. කෑම එච්චර හරි නෑ අප්පා. ඔව් මායි මේ නංගි කතා වුණෙත් ඒක. කෑම එච්චර සෙට් නෑ. බොන්න දෙන පැත්ත කොහොමද දන්නේ? යන ගමන් හස්බන්ඩ්ගෙන් අහන්න ඕනේ හොඳට බයිට් එහෙම තිබ්බද කියලා. හැබැයි ඉතින් කෑම මෙහෙමනම් බයිට් කොහොම තියේද? ඕවනේ. මම මේ කල්පනා කරේ කීයක් දෙනවද කියලා. මෙහෙම මේ චරාවට කාලා රුපියල් 10000ක් දීලා යන්න පුළුවන් දනේ. රුපියල් 3000ක් විතර දෙනවා. බිව්වා කිව්වට බොන්නත් හරියට නැතුව ඇති. අහලා බලන්න ඕනේ. රුපියල් 3 අපරාධي අපි මෙච්චර ලස්සනට ඇඳගෙන ආවේ. ඕ අපේ දුවගේ වෙඩින් එක නම් අපි 5 ස්ටාර් ගන්න හිතාගෙන ඉන්නේ. ඔයාලා හැමෝම එන්න ඕනි හොඳේ. බලන්නකෝ අන්න එදාට ඒව තමයි වෙඩින් කියන්නේ. මේවා වගේ නෙමෙයි. ඒව තමයි සුපිරි වෙඩින් කියන්නේ. ඔයාලා ඉතින් ඇවිල්ලා බලන්නකෝ. ඔව් ඉතින් thank you card එක ලස්සන නෑ තමයි ඉතින්. මොනවා කරන්නද අපි ඉතින් මේ වෙඩිමට ආවා කියලා මතක සටහනක් විදියට හරි මේක ගිහින් තියාගන්න ඕන. ආශ්‍රය කරන්නේ මහා ගොඩේ මිනිස්සුනේ. අපිව ආශ්‍රය කරා නම් අපි කියනවා වෙඩින් එකක් ගන්න ඕනි කොහොමද කියලා. අපිව ආශ්‍රය කරන්නේ